විහාරාධිකාරී අපේ ලොකු ආම්ලන් වහන්සේගෙන් පළමුව දෙපාර මොහොතේ ප්‍රධාන ආරාධිත අමුත්තාවයෙන් සැපදෙලි. ඉතින් මම එදා මම මේක කරන්න බෑ කිව්වම සමහර මට එරෙව්වා. සමහර මාත් එක තරහ වුණා. සමහර මාව විවේචනය කරා. මම කෝ වැඩේ ප්‍රමාද වුණාට කමන්නේ නැහැ. කොන්ක්‍රීට් එක හයි වෙන්න ටිකක්. කල් යනවා. මේක හරියට කරමු. මම සාමාන්‍යයෙන් කරන වැඩේ පරක් වුණාත් හරියට කරන්නේ. යනෝ දැන් තමුන්නාසාර ප්‍රතිඵලය තේරෙනවා. දැන් පුත්තලෙන් වතුර අරගෙන ක්ලෝරින් දාලා පිරිසුදු කරලා මණ්ඩලයේ වතුර ටික තමයි එන්නේ. ඉතින් මේ හැම දෙයක්ම මම සමහර තැන් වලට ගිහිල්ලා මම බලන්නේ ළඟ නෙවෙයි දුර. දැන් ප්‍රමාද වුණා තමයි. හැබැයි හරියට වැඩේ කරනවානේ. කාන්තාව මොකද කියන්නේ? හරියට වැඩේ කරනවා. ජල සම්පාදන මණ්ඩලයේ මේකට නොඑක ආකාරයේ ප්‍රශ්න ඇතුණා. මම ඒ අයත් එක්ක සාකච්ඡා කරලා විසඳුණා. හැබැයි ප්‍රමාදයේ තිබුණේ වගේ නෙවෙයි. දැන් ලිරබෙන්ද කොටස් වශයෙන් වාරික සල්ලි හම්බුනේ නැත්නම් ඒත් මේ ප්‍රමාද වෙනවා. යාලිපොබුදු ව්‍යාපෘතියේ ප්‍රමාදයේ තිබුණේ. සල්ලි ලැබෙන ආකාරයට කරේ. හැබැයි ලිඳ හදනකොට ප්‍රමාද වෙනවා මහත්තයෝ ඒ ප්‍රමාද වෙනවනේ ඔච්චර. ඒ නිසාද තමුන්නාසලට ස්ථිරව ජාතික ජල සම්පාදන හා ජලපාහන මණ්ඩලය රජයේ නඩත්තු කරන වැඩපිළිවෙලෙන් තමයි තමුන්නාසලට කරාමැලියම ඊළඟ වතුර ටික ලැබෙන්නේ කියන එක න්‍යාසය සම්පූර්ණ කරා. තමුන්නාසල අන්න අඩුපාඩු කියන්නේ නැති මිනිහෙක් දක්වුවා. මේ ලයිට් නැතුව තමුන්නාසල බලන් හිටියා. කවුරුත් හිතුවේ නැහැ ලයිට් දෙයි කියලා. ලයිට් දුන්නා. ඒ වගේ අඩුපාඩු ටිකක් අවශ්‍ය විදිහට සම්පූර්ණ කරලා දෙන්න ඒ වගකීම මම බාර ගන්නවා කියන එක තමයි මම කියන්නේ. මම වෙන දේශපාලනඥයෝ වගේ නෙවෙයි. වැඩේ කරලා තමයි මම එන්නේ. මම කතා කර වැඩ කරන්නේත් නැහැ. වැඩ කරලා ඉවර කරලා තමයි එන්නේ. මේකට මම කල්යල් බලා වැඩක් කරා. 2005 අවුරුද්දේ අප්‍රේල් මාසේ 3 වෙනිදා. එදා ජනාධිපතිතුමා මේ රටේ අගමැතිතුමා. අගමැතිතුමා හැටියට ඇවිල්ලා අම්බලම්පත හන්දියේදී පාර පටන් ගත්තා. මම දන්න ඕන තැනට ඇනේ ගහන ඇති. පටන් අරන් ගියා. ඊට පස්සේ ගියා හඳපාන ගාවට. ඊට පස්සේ ගියා හතේ ගන්න උඩවල පාක් එක ඉස්සරහට.
අරගෙන ගියාම එක മന്ത്രിවරයෙක්ට කිලෝමීටර 25ක් දෙනවකෝ පාර්ලිමේන්තු മന്ത്രിවරයෙකු. ඒ සාකච්ඡා වෙලාවේ මම විතරයි හිටියේ. ඔව් මුෂු කුමාර මල්ලි අත්ත තමයි කියලා ඒලුම ගෙනාව. ඇමතුමේ කෝට එකයි මගේ කෝට එකයි දෙකම එකතු කරලා අද අතන අම්බලම්පොත හන්දිය පටන් ගත්තාම එහා පැත්තේ උත්තර යුදකනාවේ හන්දියනවා පොඩි කොටස ඉතුරුලා තිබුණා හැදුවා. සුට්ටක් තියෙනවා ඒක සාධාරණ මාර්ග දෙක තියෙන. ඔව් ඒක තමයි. දැන් මුළු පාරවල ඔක්කොම කාපට් කරලා. කවුද හිටියේ නන්දරේ අක්කර 50 පාර කාපට් වෙයි කියලා කියාමල්ල කුඹලා. එසා අද අපි වැඩ කරනකොට පිළිවෙලක් ඇතුව කියන්නේ. අද මේ පමණන්නේ පුත්තල නගරේ ගැන. කාටවත් සංවර්ධනය කරන්න ඉතුරු කරලා තියෙනවද මම? පුත්තල නගරේ මොනවද කරන්න ඉතුරු කරලා තියෙනවද? ප්‍රාදේශීය සභාව හදලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හැදුවා. ඔල හැදුවාට පස්සේ මං කියනවා මෙහා මොඩ් වෙනකොට ඒක මොඩ් නෑ. ඒ නිසා මේකප් දාන්න ඕනේ කියලා මං හිතුවා. නේද? පාරන මොඩ් එක හොඳ නෑ නේද අම්මලා? ඒ නිසා මම පොඩ්ඩක් මේකප් දාන්න ඕනේ කියලා අර පොළ ඔක්කොම අයින් කරලා අලුතෙන් මොඩ් පොළක් හැදුවා මුන්නාසෙ. තව මාසයක් යන ඉස්සලා ඒ පොළ ප්‍රයෝග කරලා මුන්නාසෙලා බිනේනවා. ඒක නිකම්ම සති පොළ නෙවෙයි. ඒක දිනුනේ බොහොම සංවර්ධන පොළ. ඒක බඩාඩ විතරක් නෑ. සතිය ඕනෑම දවසක මුන්නාසෙලා නිෂ්පාදනය විකර ගන්න පුළුවන් ආකාරයට තමයි අපි ඒක හදාන්නේ. දේශපාලනඥයව දේශපාලන කතාවක් කරන්නේ නැතුව වැඩකුත් නෑ. මේ වෙලාවේ තියෙන ඡන්දයක් මට කියන්නේ මේ ගමේ අයට ලයිට් ටික දීලා වතුර ටික දීලා පාර හදලා දීලා එච්චරවත් කරලා අලියට කටේ ගහන්න සූදානම් වෙච්ච අය ඉන්නවද? මට කියන්නේ බත් කන අය හරි බත් කන අය තමුන්නාසලා බත් කන කෑම කන අය කෑම ටික දිරවන අය මගේ නේ එහෙම ලැජ්ජාවක් තියාගෙන මනුස්සකම නොදන්න ඉන්නවද? මේ තරම් දිනු කරන්න කොළඹ පාරවලවත් නැහැ. කොළඹ ගියාම මෙහෙම කාපට් කරලා. කොළඹත් නැහැ සමහර දැන්වල මෙහෙම ලයිට් දීලා. කොළඹත් නැහැ මේ වගේ වතුර දීලා. ඒ නිසා අද තමුන්නාසලා තේරුම් ගන්න. ඊයේ ඉඳලා ගියේ ඉඳලා මම බුත්තල් ආවා. මම බුත්තල් එනකොට පැල්වත් ඉස්කෝලේ ළඟ අම්මලා ගොඩාක් හිටගෙන ඉන්නවා. හැම ඉස්කෝලේ ළඟම අම්මලා හිටගෙන ඉන්නවා. අනේ මට මතක් වුණේ 2009 ඉස්සෙල්ලා දරුවෝ ඉස්කෝලේ ගියාම අම්මලා ඉස්කෝලේ කරා දරුවෝ මොන කරන්න කිව්වේ. මට ඒ වෙලාව මතක් වුණා. බලනකොට මොකද ඉරිදා ඉන්නේ? ඉරිදා ඉන්නේ එදා ශිෂ්‍යත්ව විභාගේ. ශිෂ්‍යත්ව විභාගේ දරුවෝ එනකන් අම්මලා බලාගෙන ඉන්නවා අපේ දරුවා ශිෂ්‍යත්ව රෝතර ලියලා එනකන්. හැබැයි මට මතක් වුණේ ඒ කාලේ ඉස්කෝලේ ඉතර අම්මලා ඉස්කෝලේ ආරක්ෂක. කොටිය ඇවිල්ලා අර එළගමට ඇවිල්ලා බස් එකකට බෝම්බ දාලා 29 මැරුවා. තමුන්නාසලා ගම ඉස්සරහටම ගම ළඟටම කොටිය ආවා. මාගොඩේ ඇවිල්ලා කොටිය ඇවිල්ලා මැරුවා. අම්මා මරලා දැම්මම පුංචි දරුවාට 100 තිබුණා. පුංචි දරුවාට බඩගින්න දැනුණා. අම්මාගේ කිරිසුවඳ ලාගෙන අම්මා වැටලා ඉන්නවා. දරුවා බඩ ගාගෙන යනවා අම්මයි කිරිසුවඳට. අම්මයි පයෝදරේට කිට්ටු වෙනකොට අර කොටිය දැක්ක අන්තිමට මොකද කරේ? අවුරුදු එකමාරක පුංචි දරුවා කකුල් දෙකෙන් අල්ලලා අම්බ ගහේ ගහලා අවුල කුඩු වෙන්න තියලා මැරුවා. එහෙම යුගයක් තිබුණේ. ඒ තත්ත්වය නිමා කරලා අපට නිදහස ලැබලා දුන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අමතක කරන්න තාම පුළුවන් අය ඉන්නවනම් මං හිතන්නේ කෑම කෑවට දිරවන්නේ නැහැ ඒගොල්ලන්ගේ කෑම. කෑම කෑවට ඒගොල්ලන් කෑම දිරවන්නේ නැහැ. එදා මනුස්සත්වය ගැන කල්පනා කරලා කටයුතු කරන්න.